අක්මාව අසනීප වුණ කෙනෙකුගේ බෙහෙත් වර්ට්ටෝරුවේ මේ කහ පාට සිරප් එක අනිවාර්යයෙන්ම තියෙනවද බලන්න. ඇයි මේක දෙන්නේ කියලා අද අපි කතා කරමු. මම හෙද නිලධාරී ලලිත්. කැනඩාවේ රෝහලක සේවය කරන පුහුණු පළපුරුදු ලියාපදිංචි ප්‍රායෝගික හෙද නිලධාරියෙක්. අපේ සිරුරේ ආහාර ජීර්ණය වෙද්දී ඇමෝනියා කියන විස වායුව හැදෙනවා. නිරෝගී අක්මාවකින් කරන්නේ මේ විස ඉවත් කරලා අපව ආරක්ෂා කරන එකයි. නමුත් සිරෝසිස් වගේ රෝගී තත්වයකදී අක්මාවට මේ විස ඉවත් කරන්න බෑ. එවිට රුධිරයේ ඇමෝනියා මට්ටම ඉහළ ගිහින් මොළයට බලපෑම් කරනවා. මේ නිසා රෝගියාට සිහිමද ගතිය, වචන පැටලීම, දරුණු අමතක වීම වගේම දැඩි නිදිමත ගතියක් ඇති වෙන්න පුළුවන්. ලැක්ටියුලෝස් කියන්නේ බඩවැල් ඇතුලේදී ඇමෝනියා විස වායුව රුධිරයට යන්න නොදී හිර කරලා තබා ගන්නා විශේෂ සීනි වර්ගයක්. ඊට පස්සේ මුදු විරේකයක් විදිහට ක්‍රියා කරලා ඒ හිර කරගත්ත විස වායුව මල පහ සමග ශරීරයෙන් පිට කරනවා. රෝගියාට සහ පවුලේ අයට උපදෙස්. රෝගියාට දිනකට 2ක් හෝ 3ක් මල පහ පිටවන පරිදි මාත්‍රාව සකස් කළ යුතුයි. විස නිපදවන බැක්ටීරියා පාලනය. බඩවැල් තුල ඇමෝනියා නිපදවන අහිතකර බැක්ටීරියා වර්ධනය වීම මේ මගින් පාලනය කරනවා. පිරිසිදුකම. විරේක වීම නිසා රෝගියා විජලනය නොවන ලෙස දියර වරඟ ලබා දීම සහ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතුයි. වෛද්‍ය උපදෙස් නොමැතිව මේ නතර නොකළ යුතුයි. මල පහ පිටවීම නතර වූ සැනින් නැවතත් විස වායුව මොළයට ගොස් රෝගියා අසාධ්‍ය විය හැකියි. අක්මා රෝගියෙකුට ලැක්ටියුලෝස් දෙන්නේ බඩ බුරුල් වෙන්න විතරක් නෙවෙයි, ශරීරයේ එකතු වෙන විස වායුව මොළයට ගිහින් සිහිය නැතිවීම වළක්වන්නයි.